वेलकम ट्रेडर्स අදත් GBP USD එකේ ට්‍රේඩ් එකක් සෙටප් වෙයිගෙන යනවා ලන්ඩන් කිල් සෝන් එකේ මම ඉන්නේ දැන් වෙලාව 2:54 සිලෝග්‍රට ටයිම් එකක් වෙනවා ඔව් ඊයේ දවසේදී අපිට බයි එකක් සෙටප් වුණා අද දවසේදී බලමු අද දවසේ මාකට් එක තියෙන්නේ බයි නමුත් මට හිතෙන විදිහට අද මාකට් එක ලන්ඩන් through සෙල් එකක් දෙයි කියලාත් හිතෙනවා බලමු මොකද කරන්න කියලා හැමදාම ට්‍රේඩ් ගන්න ඕනේ කියලා නීතියක් නැහැ නේ. බලමු ට්‍රේඩ් සෙටප් වුණත් ගහනවා නැත්තම් අපි මෙහෙමම ඉන්නවා. පොඩක් අපි කතා කරන්න කියලා හිතුවා මේ මොකද ගොඩක් අය අහලා තියෙනවා මේ අර ෆොරෙක්ස් ශ්‍රී ලංකාවේ මැසේජ් උත් දාලා තිබ්බා මේ කොච්චර ප්‍රොෆිට් ගත්තත් කරන්න එක ට්‍රේඩ් එකක් ලොස් වුණොත් එහෙම ලොස් වෙනවලු. ඉතින් ඒකට තමයි ස්ටොප් ලොස් එක සහ RR එක මේන්ටේන් කරලා කියන්නේ. මම හැමතැනම කියන දෙයක් තමයි ෆොරෙක්ස් ඒවා ක්‍රිප්ටෝ ඒවා මොන මාකට් එකේ ට්‍රේඩ් කරත් ඔයාලට මේ RR එක මේන්ටේන් කරන්න. මම කලිනුත් ඔය වීඩියෝස් කරලා තියෙනවා RR එක ගැන සම්බන්ධයෙන්. RR එක ගැන ફોකස් කරලා වීඩියෝ කරලා නැහැ. නමුත් මම ට්‍රේඩින් අස්සෙන් ඒ දේවල් කතා කරලා තියෙනවා. අඩුම අපි RR එක හලන්නේ 1 to 2 එකක්. අපිට ඕනේ 1 to 2 එකක්. ඔක තමයි අපේ අවම RR එක. RR එකෙන් කියන්නේ අපි රිස්ක් කරන ගානට සාපේක්ෂව රිවෝඩ් එකක් අපිට ඕනේ. ඒක රිස්ක් කරන්න අපි ඩොලර් 1ද අපිට ඩොලර් 2ක ගේන්න එකක් ඕනේ. ඕනම දෙයක එකයි. දැන් මේවා මෙතන ඉඳන් දැන් ඔයා හිතන්නකෝ මෙතන හදන FPG එකෙන් බයි කරා කියලා. ඔයා බයි කරලා මෙහෙන් බයි කරලා මේක ප්‍රොෆිට් වෙනකොට ඔයාලට අල්ලන් ඉන්න අමාරුයි. ඇත්ත කතාව ඕකනේ. නමුත් ලොස් වෙනකොට මේක ඕන තරම් ලොස් ගියාට මේක අල්ලන් ඉන්නවා. ඒ වාගේ ප්‍රොෆිට් එක ලොස් එක අනිවාර්යෙන් මැනේජ් කරගන්න ඕනේ. මම මෙතෙන්ට මේ ගානට ගියොත් විතරයි ගලවන්නේ කියන ලෙවල් එකේ ඉන්න ඕනේ. අනිත් එක තමයි අනිත් දේ තමයි ඉතින් ට්‍රේඩ් කරනකොට ඩිසිප්ලින් කියන දේ අනුව දැන් ට්‍රේඩ් එකක් සෙටප් එකක් ට්‍රේඩ් එකක් ගත්තොත් ඒ ට්‍රේඩ් එක විතරක් නම් ගන්න එතනින් එහාට ට්‍රේඩ් කරන්න යන්න එපා. මෙච්චරයි ප්‍රමාණයක් නම් ට්‍රේඩ් කරන්නේ. මාකට් එකෙන් අයින් වෙන්න යුරෝ එක යනවානේ. අපි බලමු මෙතන මේ 3 මිනිත් එකේ ඕඩර් ෆ්ලෝ ලෙග් එකක් හදායිද කියලා ඕඩර් ෆ්ලෝ ලෙග් එකක් පාතට හැදුවොත් අපිට සෙල් එන්ට්‍රි එකක් ගහන්න පුළුවන්. මෙතනදී බලමු මොකද්ද කරන්න කියලා. අපිට මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එකක් හදලා කියලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔව් මේක ස්විං පොයින්ට් එකක් කියලා ගන්න පුළුවන්. අවුලක් නැත්තේ නෑ. ෆැක්ටල් නේ. ඔව් අවුලක් නෑ. ෆැක්ටල් ගන්න පුළුවන්. එතන ස්විප් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ මේවා දෙකත් අපි ඔන් කරගමු. මෙතනින් මම මේ එන්ට්‍රියක් ගහනවා කියන අර්ථය නෙවෙයි මම මේ ගත්තේ. මම මොකද පොසිෂන් සයිස් කැල්කියුලේටර් මේ වීඩියෝස් බලන අය දන්නවනේ. පොසිෂන් සයිස් කැල්කියුලේටර් එකට කැල් කරලා තමයි පොසිෂන් එක කැල් කරගන්නේ. ඒ නිසා තමයි මේ SL එක මට ගන්න අවශ්‍ය නිසා තමයි මම මේක ගැහුවේ. කොහෙන් මෙයා වුණත් මම SL එක උතනින් දානවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. හරිද? එන්ට්‍රියක් ගහනවා තාම කන්ෆර්මේෂන් නැහැ නේ මට. අනිත් එක තමයි ඔයගොල්ලන්ට ඔයාගේ ට්‍රේඩ් කරන්න බැරි නම්. ඒ කියන්නේ මාකට් එක මෙන්න මේ විදිහට යනකොට ඔයාලට සෙටප් වාගේ සෙට් ඇස් කියන්නේ සෙට් නැත්තම් කියන්නේ මට මේක ගහගන්න බෑ එහෙමනම් මම හිතනවා මෙතනට ගිහ මේ කරා මේ එන්ටර්ප්‍රයිස් එක ගත්තා මේ ලිමිට් එකක් දාන්න. මාකට් එක ට්‍රිගර් වුණා ගියා. අද එක්ක SL එක්ක TP. එතකොට කොහොමද ට්‍රිගර් වුණාට පස්සේ ලොස් යනවා නම් කොහොමද ක්ලෝස් කරන්නේ නැහැ නේද? තව ගහනවා මිසක් තව ලොස් වෙන ලෙසන් තව ගහනවා මිසක් තව ට්‍රේඩ් ක්ලෝස් කරන්නේ නැහැ ලොයිත්. මං කරපු වැරදිත් එක මම මේ කතා කරන්නේ. මාකට් එක මේ විදිහට දැන්
මම බයි ගහලා තියනවා නම් මේ හරියෙන් බැහි ගැහුවා නම් මම තව මේ හරියෙන් තව බයි ගහනවා. මෙතනදී 0.05න් ගහනවා නම් මේ හරියෙන් තව 0.05න් ගහනවා. මේ හරියක් තව වෙනකන් ඉඳලා 0.1න් ගහනවා. ඔහොම බයි ලේයර් ඕපන් කරනවා පාර්තකයක්. ඉතින් කියලා වුණා තමයි. කියලා වෙනවා ඇත්තටම. ඒ නිසා මේ මං කරපු වැරදි මං මේ කියන්නේ ඒවා ඔයගොල්ලෝ කරන්න එපා. රයිට්. මෙතෙන්ට අපට ටාගට් තියන්න පුළුවන්. මේ ට්‍රේඩ් එක කට්ටිය පොඩ්ඩක් මේ බැලුවොත් මේක මේ ට්‍රේඩ් එක ඇත්තටම මෙතනදී ගහපු එක පොඩ්ඩක් අවුල්. එතරම් රිස්කි. මොකද මේ මෙන්න මේ ලෝ එකවත් මම බ්‍රේක් කරනකම් බොඩි ක්ලෝස් එකක් දෙනකම් හරිනම් ඉන්නවනේ ආඩ පේනවා මෙන්න මෙතන එක ඕඩර් ෆ්ලෝ ලෙග් එකක ඉන්නේ සාමාන්‍යයෙන් අපි ඕඩර් ෆ්ලෝ ලෙග් දෙකක් බලන්න ඕනේ මේ මාකට් එක ෂිෆ්ට් කරගෙන අපිට ඒකටත් වඩා මෙන්න මෙතන අපිට මේකක් ආවා නම් 5 මිනිත් බලමු. ඔව් මේ 5 මිනිත් 5 මිනිත් එකෙන් ස්විම් පොයින්ට් එකක් ගන්න පුළුවන්. නමුත් මෙන්න ඒක ෆැක්ටර් නෑ. මෙන්න මේක මේ ස්විම් පොයින්ට් එකට ස්ට්‍රෙන්ත් එක හොඳයි. අපි 1 මිනිත් බලමු. 1 මිනිත් නම් කොහොමද මේක කන්ෆර්ම් වෙනවා? මෙතනද මෙන්න මෙතනදිත් ගහන කට්ටිය ඉන්නවා. අද මෙතනදිත් මාකට් එක ෂිෆ්ට් එක ගත්තොත් ඉතින් මෙතනින් තමයි ට්‍රේඩ් එක දෙන්නේ. ඉතින් ඒක වෙනම කතාවක්. දැන් මේක මම හිතන්නේ 1 මිනිත් එකේ මේක BOS එකක් විදියට අපිට ගන්න පුළුවන්. බලමු මොකද්ද කරන්න කියලා. දැන් මේ මෙතනදී FVG එකක් හදනකොට මට හිතා ගන්න පුළුවන් මෙන්න මේ FVG එකක් හදනකොට මාකට් එක shift and යන්නේ කියන දේ අපිට ඔළුවට එන්න ඕන ඉතින්. මෙතකොට මේක තමයි අපේ ඩිස්ප්ලේස්මන්ට් එක. ඕගොල්ලන්ට මේ ඇනලයිස් කරන විදිය කියලා දෙන විදිය මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මම වීඩියෝ එක එක්ස්ප්ලেইন කරනවට වඩා ට්‍රේඩ් එක ගත්ත විදිය එක්ස්ප්ලেইন කරනවට වඩා මම දෙයක් ඕගොල්ලන්ට කියලා දෙනවානේ. කියලා දෙන්න මම උත්සාහ කරනවා. මේ ඉතින් ඒ දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොකක් හරි එහෙම ගැටලු මොනවා හරි තියෙනවා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් විදිහට හරි දාන්න. ඒ දේවල් මම හදාගෙන ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නම්. මම රේට් එක ප්ලේස් කරගෙන තියෙනවා. ඔබට කතා කරන්නම් මේ අර ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කරන වැරදි සම්බන්ධයෙන්. මම කරපු වැරදි සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඒ දේවල් නොයන්න මම ඕගොල්ලන්ට දෙයක් කියලා දෙන්නම්. කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ ඒ දේවල් කරන්න එපා කියලා. එතකොට දැන් මාකට් එකක් ගොඩක් අය මෙන්න මේ FVG වලට through මේ FVG හදුනාට පස්සේ මාකට් buy කරනවා. buy කරලා සංගන කලින් කිව්වා වගේ buy එක ගහන්න පොඩි ලොට් එකකින් තව පල්ලෙහාට આવොත් ගහන්න බලාගන්න. එතකොට මේ හරියක් ඇති සමහරු ගලවනවා. මේ වගේ පොඩි අයිඩියා එකක් හරි තියෙන මිනිස්සෙක් නම් මේ ලොකු කැනල් එක හැදෙද්දි දකිද්දි මේ FVG3 තියෙන නිසා මාකට් එක එක්සිට් වෙන try කරනවා. එතකොට break even එකක් වගේ තමයි වදින්නේ ඉතින්. එතකොට ගලව ගන්න බැරි කෙනෙක් මෙතනින් ගැහුවා කරන්න. මෙතනදී පළවෙනි එක ගහනවා. මේ තව පල්ලෙහාට එද්දි මෙතනින් තව එකක් ගහනවා. මෙහෙම ගහනවා. මෙහෙම ගහනවා. මෙහෙම ගහනවා. ඕක ගහනවා. අන්තිමට මේ ගැටින් විතර ස්ටොප් ලොස් එකක් දානවා. එතකොට 10 වොලට් එකක් නම් ඩොලර් 500ක් විතර මේ යන මේ වගේ ඉවරයි. 500ක් විතර ඉවරයි. හරිද? ඒ දේවල් කරගන්න එපා. මාකට් එකේ ස්ටොප් ලොස් එක දරන්න පුළුවන් ස්ටොප් ලොස් එකක් අනිවාර්යෙන් දාන්න. මේ ඒ දේවල් බලලා ට්‍රේඩ් කරන්න. අපි කරපු දේවල් මම ට්‍රේඩ් කරනපු විදිහ කලින් ඒ දේවල් වැරදි කියලා තේරුනේ ප්‍රොෆිට් කරා නැත්තේ නෑ. ඒ දේවල් වැරදි නිසා තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඒ දේවල් කරන්න එපා. මාකට් එක ස්ටොප් ලොස් එකක් යූස් කරන්න. මෙතනදී මම මේ TP තිබ්බට මම බ්‍රේක් even දානවා විතර මේ වගේ මම ගලවන්නේ නැහැ. පාෂල් අවුට් කරන්නේ නැහැ. මගේ ගෲප් එකේ ඉන්න මේක බලනවා නම් පාෂල් අවුට් කරන්න එපා. බ්‍රේක් even දාලා තියන්න. මම සමහර ට්‍රේඩ් බ්‍රේක් even දාන්නෙත් නැහැ. මේ සමහර TP 2 hour විතර ගියාට පස්සේ මාකට් එක බොක් ගාලා මේ හරියට ගහනවා. ඒ හින්දා ඉතින් මේ ලොකු අවුලක් ඇත්තේ නැහැ. අනිවාර්යෙන් SL එකක් දාන්න RR එක මේන්ටේන් කරන්න. ඔච්චරයි ට්‍රේඩින් වල තියෙන්නේ. බලමු මාකට් එක මොකද කරන්නේ. මෙතන මේ බොඩි ක්ලෝස් එකක් දුන්නා නම් මට පොඩ්ඩක් සෙට් මාකට් එක. තාම බොඩි ක්ලෝස් එකක් නැහැ. 1 මිනිත් නම් දුන්නා මං හිතා 1 මිනිතුත් නැහැ. මෙන්න මේ ඩිස්ප්ලේස්මන්ට් එක මෙන්න මේ හරියක් විතර දුන්නා නම් සුපිරි.
හරි ගයිස් ට්‍රේඩ් එකේ ෆස්ට් TP එක හන්ට් කරා. ෆස්ට් TP හන්ට් කරාම මම බ්‍රේක් කියවන දානවා විතරයි. ඉතින් ඊට මම ස්පෙෂල් අවුට් කියලා මම සිද්ධ කරන්නේ නැහැ. ඉතින් මේ මම රිමයින්ඩර් දාගත්තා චෙක් ලිස්ට් එක. එක්කෙනෙක් දැන් කමෙන්ට් එකක් දාලා තිබ්බ අර ඊයේ කරපු වීඩියෝ එකට මේ චෙක් ලිස්ට් එක ගැන පොඩ්ඩක් කියලා මම චෙක් ලිස්ට් එක විදිහට ගන්න. දැන් ගොඩක් අය චෙක් ලිස්ට් එක විදිහට චෙක් කරන මේ පොයින්ට් විදිහට දානවා. SL එක දානවා. ඊට පස්සේ එන්ට්‍රි ප්‍රයිස් එක දානවා. TV එක දානවා. පොසිෂන් සයිස් එක දානවා. ඔන්න ඔක තමයි චෙක් ලිස්ට් එක. ඊට පස්සේ මේ ඩිස්ප්ලේස්මන්ට් මාකට් රිසර්ච් එක පොඩි දෙයක්. මේ ඔය වගේ දේවල් බලනවා. රයිට්. එතකොට මම මේන්ලි මෙන්න මේ චෙක් ලිස්ට් එකේදී හරිද TV හිට්ද මේ 3R එක නම් ගිහින් තියෙන මම 3R එකට පොඩ්ඩක් තියව වෙන කිඩි පොයින්ට් එකට මෙන්න මේ හරියෙන් දැන් 3R හිට් වෙනවා මෙතන. හරි අපි යන් කතාවට. එතකොට මම ගහන්නේ ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් දකින්නද පොසිෂන් සයිස් එක. මම මෙතන කාඩ් එකක් දාන්නම් දැන්. පොසිෂන් සයිස් කැල්කියුලේටර් එකේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මම ගහන්න පොසිෂන් සයිස් එක. එතකොට මගේ පොසිෂන් එක දැන් මම මෙතනදී එන්ටර් වෙනවා නම් මේදී ඒකේ එන්ට්‍රි ප්‍රයිස් එක ගැහුවා, SL එක ගැහුවා, TP එක ගැහුවා. එතකොට රිවෝඩ් එක කීයක්ද වොලන්ට රිස් වෙන්නේ? ඒ ඔක්කොම එයා මේ කැල් එකේ කැල් කරලා මට දෙනවා. ඊට පස්සේ මට තියෙන්නේ PSC එකට ඩබල් ක්ලික් කරන්න විතරයි. එතකොට ඔටෝමැටිකලි මෙතන එන්ට්‍රි දැම්මනම් මෙතන SL එක දැම්මනම් හරි. මේ SL එක දැම්මනම් හරි. එතකොට මේ ට්‍රේඩ් එක ඔටෝමැටිකලි ඔයාගේ ලිමිට් එකක් විදිහට වැටෙන්නේ. පෙන්ඩින් විදිහට දාන්න ලිමිට් එකක් විදිහට දාන්න පෙන්ඩින් දාන්න පුළුවන්. මේ මාකට් ප්‍රයිස් දාන්නත් පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ මේවා එක. මම නම් පෙන්ඩින් එකක් දාන්නේ. මොකද මේ මට සාමාන්‍ය මේ ඔළුව පොඩ්ඩක් එක මොකක් හරි එකක් තියෙනවා කොහොම කරත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේ මෙතන මේ මෙහෙම වුණාට පස්සේ කියන්නේ මේ හරියක් විතරක් ඩිස්ප්ලේස්මන්ට් එක දීලා මාකට් එක මෙයා වෙනකොට මම දන්නවා ෆීචර් මාකට් එක එනවා නම් එහෙමයි නැත්තම් ඒක වෙනස් වෙනවා පොසිෂන් එකත් එක ගොඩක් වෙලාවට ලිමිට් එකක් මම දානවා. හරිද? ලිමිට් එක දැම්මම පස්සේ මාකට් එක ඔය වාත වෙලා කොහොම හරි ඉතින් TV එකට යනවා. එක්ක SL එකට යනවා. ඔන්න ඔච්චරමයි චෙක් ලිස්ට් එක බලන්නේ. ඩිස්ප්ලේස්මන්ට් එක තිබීම අනිවාර්යම නැහැ. තිබ්බත් හොඳයි. අනිවාර්යම නැති ට්‍රේඩුත් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ කන්ෆර්මේෂන් එකක් විදිහට ඩිස්ප්ලේස්මන්ට් එක මට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ SMT මම ගොඩක් වෙලාවට බලනවා අඩුයි. නමුත් අර මොකක් හරි කන්ෆර්මේෂන් එකක් අවශ්‍ය නම් මම SMT ගන්නවා. ඒක ලොකු මේවා එකක් නෙමෙයි. ඊට පස්සේ මාකට් ස්ට්‍රක්චර් එක VSR එක නැත්තම් CSD එක. ඔය තුනට ට්‍රේඩ් එක ගන්න කන්ෆර්මේෂන් එකක් විදිහට ගන්න. CSD එක සහ මාකට් ස්ට්‍රක්චර් ඔය මට දැනෙච්ච දේ තමයි. මෙතනදිත් මේ VSR එකක් මම දීලා තියෙනවා. ඔය ඔක්කොටම වඩා හොඳයි මාකට් ස්ට්‍රක්චර් එක ෆැක්ටල් මාකට් ස්ට්‍රක්චර් එක ඕගොල්ලෝ බලනවා. ෆැක්ටල් මාකට් ස්ට්‍රක්චර් එකක් අනිවාර්යෙන් ඕගොල්ලෝ බලන්න. ඔය තුනටම වඩා හොඳයි RR එක වැඩි හිතන්න එපා 1 to 2 ගහලත් ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්. රයිට්. එතකොට මේ ඒ විදිහට ට්‍රේඩ් කරන අනිවාර්යෙන් RR එක අනිවාර්යයි චෙක් ලිස්ට් එකට දාන්න RR එක 2R එකක්. අවමේ 2R එකක්. මේ තියාගන්න ඒ විදිහට ට්‍රේඩ් ටික කරගෙන යන්න ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්. ඔය ටික තමයි චෙක් ලිස්ට් එක විදිහට ගණන්නේ. මං හිතන්නේ උත් ඉස්සෙන්න නැතුව ඇතිනේ. ඉස්සෙන්න නැතුව ඇති. ඔය විදිහට තමයි චෙක් ලිස්ට් එක ගණන්නේ. ඉතින් අද දවසේ ට්‍රේඩ් එකත් ඔය විදිහට තමයි අපි නිව්යෝක් එක බලමු. චෙක් ලිස්ට් එකට මේ ටිකක් තියාගන්න. මේ අනිවාර්යෙන් මේ නිව්යෝක් එක බලමු. මට නිව්යෝක් එක සාමාන්‍යයෙන් මේ ට්‍රේඩ් කරන්න මොකක්ද නිකන් ලන්ඩන් එක හොඳ ට්‍රේඩ් එක සෙටප් වුණා. නිව්යෝක් එකට මට යන්න හිතෙන්නේ නැහැ ඇත්තටම. නිව්යෝක් එක බලමු නස් එක. ඔය කියලා තියෙන්නේ. මේ බලමු මේ මොකක්ද වෙන්නේ කියලා මෙන්න GU බලන් ඉද්දි ගෝල්ඩ් එක එන්ට්‍රි අරගෙන මම ලිමිට් දැම්මේ නැහැ. මෙන්න මේ හරිය විතර තමයි මේක ගහලා තිබ්බේ. මට ඒක ඇත්තටම අමතක වුණා. මෙතෙන්ට එන්න මේක තමයි එන්ට්‍රි ගන්න. FEG එකෙන් එන්ට්‍රි තියෙන්නේ. මේකත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්කෝ. මේක ගන්නෙ මෙන්න මෙහෙම. වීක්ලිද? සෝරි ඩේලි නේ. ඩේලි. හරි ඩේලි මෙන්න මේ FEG එක තියෙනවා. මේ FEG එකෙන් මෙන්න මේ FEG එක මෙන්න fair value area එක මෙන්න මේ fair value area එක මාකට් එක ඇවිල්ලා තියෙනවා.
මේ FPG එකට FPG එකට ආවට පස්සේ shift යන්නේ 1 hour එකට. අපේ time frame alignment එකත් එක්ක. නමුත් මම shift උනේ 4 hour එකට. මොකද CRT එක මක් කරගන්න ඕන නිසා. එතෙන්ද shift වුණා 15 minute එකට. මේක මම CRT කියලා දාන්නම්. CRT low එක. ඊට පස්සේ shift වෙන්නේ 3 minute එක. 1 minute උත් entry ගන්න පුළුවන් no issue. right 15 minute එක මට අමතක වුණා. 15 minute එකේ liquid soup එක නැත්නම් turtle soup එක. turtle soup එක ඊට පස්සේ මෙන්න මෙතනදී මට V shape rejection එක මෙතන confirm කරලා තියෙනවා සහ market struct shift එක factor market struct shift එක දීලා තියෙනවා no issue. මෙන්න මේ FEG එක තමයි මම ටාගට් කරේ. නමුත් මේ FEG එකට මාකට් එක ඇවිල්ලා මේ එතනටම ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි එන්ට්‍රි සෙටප් කරගන්න කියලා හිතුවේ. එතනත් මේ බලන්න V shape rejection එක මාකට් එක දීලා තියෙනවා. මෙන්න මේක. මෙන්න මේ candle close එකේ මෙතනිනුත් ගහන්න පුළුවන් trade එක 1 to 2 එකක් තිබ්බේ. බලමු මොකද වෙන්නේ කියලා. ඒකත් යන්න පුළුවන්. මේක මම කන්ටිනියු කරන්නේ නැහැ. මම GBP euro මේ ගන්න දැම්මේ. මේ මට ඒක අමතක වුණා. මේ SMT තිබ්බේ නැහැ ඒකේ. මේ FEG through market එකයි උඩට යයි කියලා හිතනවා. මාකට් උඩට යයි කියලා හිතනවා. මේ විග් එක අරගෙන නැහනේ. ටික ගත්තේ නැහැ. මෙතන තියෙන ලික්විඩිටි ටික ගත්තේ නැහැ. ඔය විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. ආයෙත් මම ඕනනම් ආයෙත් මම කියලා දෙන්නම් ට්‍රේඩ් එක. හම් වෙනවා 4 hour එකේ මේක මාක් කරලා දෙන්න 1 hour දාන්න. 4 hour එකේ මට හම් වෙලා තියෙන FG එකක්. ඒක මම 30 minute එකට shift වුණා. 30 minute FG එක තමයි මම ගත්තේ 4 hour එකත් එක්ක align කරගෙන. ඊට පස්සේ shift වෙන්නේ මම 15 minute එකට. 15 minute එකේදී මාකට් එක ටර්ල් සුප් කරනකම් බලන් හිටියා. මාකට් එක ටර්ල් සුප් එකක් දුන්නේ නැහැ. 3 minute shift වුණාට පස්සේ 5 minute එක sorry 5 minute shift වුණාට පස්සේ මේ FG මාකට් එක උඩ හදාගෙන යන්නේ. මාකට් එක හැරෙන්න ලම් වෙන නිසා 15 minute sorry 3 5 minute එකේ FG හදාගෙන ගියා. 5 minute පස්සේ මට 5 minute එකේ මෙන්න ටර්ල් සුප් එක මාකට් එකට හම්බෙලා තියෙනවා. entry time frame එක 3 minute එකේ displacement එක මාකට් එක displace කරා. FG එකේ මාකට් එක return වුණා. ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තා. FVG එකෙන් මෙතන ට්‍රේඩ් එක දාන්නත් පුළුවන්. නමුත් මෙතනදී විග් එකක් හරි ගහලා යන්න chance එකක් තියෙනවා. ඒ නිසා තමයි මෙතන high එකකින් swing high එකකින් swing high එකට කිට්ටුව පොඩ්ඩක් entry එක දාන්නේ. ඔය විදිහට තමයි first TP එකක් මම out කරන්නේ නැහැ. break even දානවා විතරයි. ඔය විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරලා. හැබැයි මගේ එක funded account එක මේ මට අමතක කරලා 2 bar එකකින් මම exit වෙන දාලා TP. ඒක මම පස්සේ දැක්කේ. ඉතින් ඔය විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තේ. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. වීඩියෝ එක මොකක් හරි දැක්කා නම් දැනුමක් ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න.